Hi guys, සුබ දවසක්. අද ඔයගොල්ලෝ මේක තුලින් ඉන්න වොල්ස් පැඩ් ටිප් එකකින් ගෙන අලුත්ම වීඩියෝ එකක්. අද මම ඔයගලන්ට කියලා දෙන්නේ කොහොමද සින්දුවකට ඔඩියෝ විෂුවලයිසර් එකක් හදන්නේ. එහෙම නැත්නම් සවුන්ඩ් විෂුවලයිසර් එකක් හදන්නේ. අපි බලමු කොහොමද කියලා. ඔයගොල්ලෝ මේකට මුලින්ම Play Store එකකින් AV කියන app AV player කියන app එක දාගන්න ඕන. ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති. හොඳයි. දැන් මම මේ app එක open කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ එකකින් ඔයගොල්ලෝ කැමති එකක් දෙන්න. don't allow නම් දෙන්න එපා. එතකොට මේක open වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේකෙන් allow දෙන්න අනිවාර්යෙන්. ඊට පස්සේ මෙන්න මෙයාගේ interface එකකින් open වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ everything කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ සින්දුව ටච් කරලා මෙන්න මේකලු කියන පිළිවෙලට වැඩි කරගන්න. මෙන්න මේකේ තිබ්බේ ටච් කරලා ඊට පස්සේ visualizer එකට ටච් කරා. ඊට පස්සේ මෙන්න මෙයාගේ interface එකට download වෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනදී තමයි මෙන්න මේක edit කිරීමේ හැකියාව තියෙන්නේ. මෙන්න මේක මේකලු කියන විදිහට මෙන්න මේකේ බුවට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ audio visualizers වෙනස් කරන්න. මෙතනින් ඔයා කැමති audio visualizer එකක් තෝරගන්න. මම මෙන්න මේකටම තියලා තියෙනවා කෝකත් එකයි මම මේකට ආසින්ද. ඔයගොල්ලෝ මෙතනදී කැමති audio visualizer එකක් තෝරගන්න. මේ වගේ එක ඒවා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. මම මේක දැනට සේව් තියාගන්න ඔයගලන්ට පේනවා. ඊට පස්සේ මේ ට්‍රාන්ස්ෆර් එකට ටච් කරලා ඔයගලන්ට පුළුවන් මේක එක එඩිට්ස් කරගන්න. අපි බලමු ටච් කරලා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයගලන්ගේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ මෙන්න මෙහෙම ඔබ විදිහ ඔයගලන්ට පේනවා ඇති මේ බෑග්ග්‍රවුන්ඩ් ස්ක්‍රීන් එකේ ඔය කතිර වගේ පෙන්නනවා. ඔයගලන්ට පේනද දැන් ලෝගෝ එක උඩ තමයි කතිර පෙන්නන්නේ. ඒ වගේ අන්නේ ඒ කතිරේ පෙන්වන්න දැන් තමයි මේවෙන් එඩිට් කරන්න පුළුවන්. දැන් මම මෙන්න මේ දෙවෙනි ඩොට් එක උඩ ටච් කරලා අපිට පුළුවන් මෙන්න මේකේ මැද තියෙන ඉමේජ් එක වෙනස් කරගන්න. ඒ කියන්නේ යටි ඉඳන් දෙවෙනි එක. මම දැන් ඉමේජ් එක සිලෙක්ට් කරා ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මේ කොටුවෙන් තමයි ඉමේජ් එක සිලෙක්ට් කරන්නේ. ඒක හරියම ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. ඊට උඩගෙනුත් ඒ වගේම තමයි අපිට ගොඩක් වෙනස් කිරීම් කරන්න පුළුවන්. මේ හරහා මම නමුත් දැන් ඒච්චර වෙනස් කිරීම් කරන්නේ නැහැ. මොකද මේක වීඩියෝ එකකින් මේක දික් වෙන හින්දා මම මේක ඉක්මනට ඉවර කරනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් එකට අවශ්‍ය ෆොටෝ එක දාගන්න. ඔබේ ආදරේ සඳවතන් වැඩි මට මේ වගේ ගොඩක් ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. මේකට එක වෙබ්සයිට් තියෙනවා. හැබැයි ඒව සමහරවිට හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි මම මේ app එක දාත්තේ. අතන මේ app එක ගොඩක් ලේසි. AV player ඔයගොල්ලෝ ඉතින් download කරලා try කරලා බලන්න. අලුතට මගේ අලුත්ම AI සින්දුව බැලුවේ නැත්තම් මම මේ සින්දුව රිලීස් කරලා තින්නේ. ඉතින් ඒකත් බලලා පොඩි සප් එකක් දෙන්න ප්‍රසිද්ධ කරන්න. ඔයගලන්ට පේන්නේ නැති. ඔයගලන්ට ඕන මේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න පුළුවන්. මම දැන් ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ සවුන්ඩ්ස් කියන එක ඔයගොල්ලෝ උඩ ඒක උඩ ටච් කරගෙන ඔයගලන්ට සවුන්ඩ් එක අඩු වැඩි කරගන්න. මම මේක සවුන්ඩ් එක වැඩි කරගත්තා. මේ සින්දුවේ. ඊට පස්සේ මෙන්න මේ හැබැයි ඩවුන්ලෝඩ් බටන් එක උඩ ටච් කරලා ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. ඊට කලින් මම ඔයගලන්ට මෙතන තව ටිකක් පෙන්නන්න. ඔයගලන්ට පේන්නේ නැති මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කතරයක් කරනවා. අන්න එතන තමයි මේකේ එඩිට් කරාම එඩිට් වෙන්නේ. මෙතන ඔයගලන්ට පුළුවන් වොල්පේපර් එක එඩිට් කරන එක පිටිපස්ස එක එඩිට් අවශ්‍ය ෆොටෝ එකක් ඉමේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ දාන්න. මම දැන් දාන්නේ නැහැ. ඊට පස්සේ එක්ස්පෝර්ට් කරමු. මේ එක්ස්පෝර්ට් කියන බටන් එක ඔබලා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ඩිස්ට්‍රේෂන් අන්නේ උඩ ටච් කරලා මෙන්න මෙතන කැමති ෆයිල් එකක් තෝරන්න. ඔයගොල්ලන්ගේ මොන ෆයිල් එකකට හරි දෙනවා. මම දැන් ඩවුන්ලෝඩ්ස් දීලා චූස් දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ෆයිල් නේම් එක කැමති දෙයකට ටයිප් කරගන්න. ඔයගොල්ලන්ට කැමති විදිහට මම මේක මෙහෙම දෙන්නේ ආවා. එහෙමත් ඔයගලන්ට වෙනස් කරන්න පුළුවන් ඔයගලගේ කැමැත්ත මත. ඊට පස්සේ මම ස්පෝර්ට් එක දාන්න විදිහට අම්මා ඔබේ ආදරේ සඳවතන් වැඩි මට
මොකක්ද මේ මියුසික් එක වැඩි